තෙරුවන් සරණයි. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද දවසේ ගෙන එන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය මනුෂ්‍ය ඝාතන චේතනාවක් නැති කල ප්‍රාණඝාත පාපය සිදු නොවේ. පණ ඇති සතෙකු වීමය. 2. පණ ඇති සතෙකු බව දැනීම. 3. මරණු කැමැති සිතය. 4. මරන්නට උපක්‍රම කිරීමය. 5. ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝය. මේ පංචාංගය සම්පූර්ණ නොවී කෙනෙකු නිසා සත්වයෙකුගේ මරණය සිදු වූවාට ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නොවේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්ත්ව මැරෙති. ගොවිකම් කරන කල්හිද බොහෝ සත්ත්ව මැරෙති. මරණු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුසලය නොවේ. සත්වයෝ මැරෙත්වායි සිතා පොළොව කෙටීම, ගිනි තැබීම ආදිය කළහොත් එසේ කළ තැනැත්තාට මළ සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්මය සිදුවේ. යම්කිසි සත්වයෙකු මරණ අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ අන් සතෙකුට වැදී මළේ ද එයින් වෙඩි තැනැත්තාට ප්‍රාණාතිපාත කර්මය නොවේ. ඒ සත්වයා මරණු කැමැත්තක් නැති බැවිනි. මරණු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්‍රාණාතිපාත කර්මය සිදු නොවේ. ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. වෙඩි වැදුණු සත්වයා අවුරුදු ගණනකින් වුවද ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම් වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙනෙහිම සත්වයා මැරෙන්නට කලින්ම ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසනු ලද පහරකින් සත්වයෙකු මැරෙනෙහි මිය ගියේද පහර ගැසුවහුට ප්‍රාණඝාත කර්මය නොවේ. මරණ අදහස නැති බැවින් සුවපත් කරන අදහසින් කරන ශල්‍ය කර්මාදී ක්‍රියාවකින් මිය ගියේද ප්‍රාණඝාත කර්මය නොවේ. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. මෙම දහම් පණිවිඩය සියලු සත්වයන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.